දැන් මේ ඇත්ත වශයෙන්ම කවිය විතරක් නෙමෙයි මම ගොඩක් වෙලාවට වෙනත් සාහිත්‍ය ඇගයුම් උඩලවල් වලට සම්බන්ධව කටයුතු කරනවා. ගණනාවක් යද්දකීම මට තියෙනවා. දැන් අපිට පෙනෙන දෙයක් තමයි මේ ඒ දවස්වල මීට අවුරුදු 20කට 30කට පෙර තිබුණු තත්ත්වයට එක්ක සාහිත්‍යයේ ප්‍රමාණාත්මක වර්ධනය සැලකිය යුතු මට්ටමට වර්ධනය වෙලා තියෙනවා ප්‍රමාණාත්මක බව. ඒ වගේම නවකතාව වේවා කෙටි කතාව කවිය මේ හැම ශාස්ත්‍රයකම එහි ගුණාත්මක පාර්ශවය අර මේ ප්‍රමාණාත්මක බවත් එක්ක එකට ගමන් කරනවාද කියන එක පිළිබඳ නම් සෑහීමටපත් වෙන්න බැරි තත්ත්වයක තියෙන්නේ. විශේෂම නවකතාව ගත්තත් එහෙමයි. දැන් උගක් නවකතා කරුවන් දැන් අපි ගත්තොත් අපේ ජ්‍යෙෂ්ඨතම ලේඛකයන් මාර්ටින් ක්‍රමසිංහ, ජයතිලක, ගුණදාස සමරසේකර ඔවුන් නිර්මාණකරණයේ යෙදුනේ යම්කිසි මේ කාල පමාවක් ඇතුව. කියන්නේ සමහරට අවුරුද්දක් දෙකක් තුනක් ඒ වගේ කාලයක් ගත වෙනවා. සමහරට අවුරුදු 5-6ක් ගත වෙනවා. වෙන වෙන ඒ වගේ තත්ත්වයක් තිබුණා. නමුත් මේ වර්තමානයේ වෙනකොට හුඟක් වෙලාට ඇතම් කවියෝ වගේම කතා කරුවොත් අනිවාර්යයෙන්ම අවුරුද්දට මේ කෘතියක් කොහොම හරි මේ යාලා ලියනවා. ඒ ලිවීමේදී ඊට ඇත්තටම මම පාඨකයෙක් වශයෙන් මුහුණ දෙන ප්‍රශ්නය තමයි අපිට අර කලින් කියවනකොට දෙන්න හෘදයංගම බව. හරිම ඒ කෘතියත් එක්ක අපි ජීවත් වෙනවා. අපිට කිසි වෙහෙසක් නැහැ. හරිම ආස්වාද ජනකයි කෘතියක් කියවීම. නමුත් දැන් තියෙන ප්‍රශ්නය තමයි මේවා කියවීම හරිම වෙහෙස කරයි. ඒතර මම ප්‍රසිද්ධිය සභාවකදී කලින් කිව්වා මේ தත්ත්වය මේ සමහරට මට මේක කායික හෝ මානසික දුර්වලතාවයක් නිසා ඇති වුණාවද කියලා. දැන් අපි මේ ජීවිතේ වියපත් භාවයට පත් වෙමින් ඉන්න නිසා. නමුත් ඒ අතරෙම මොනවා හරි වෙනත් දේශීය හෝ විදේශීය වෙනස් කෘතියක් කියවනකොට එහෙම නැහැ. ඒ නිසා වෛද්‍යවරයෙක් ළඟට නොගිහින්ම වැඩේ මේ තීරුම් ගත්තා. එහෙම ලෙඩක් නෙමෙයි. මේක මගේ ලෙඩක් නෙමෙයි. සාහිත්‍යකරුවාගේ ලෙඩක් කියන එක තීරුම් ගන්න තත්ත්වයට එන්න පුළුවන් වුණා. දැන් විශේෂම අපි කලින් කියවපු පොතක් කියවුවොත් පර්ලෙස් බග්ගේ good earth ඒක හොඳ පරිවර්තනයක් තියෙනවා. එහෙම පුරාපොළ හේමාලෝක සහ මේ පරිචයවර්ධන මේ සාර භූමි. ඉතින් ඒ වගේ පොතක් කියවන්න ගත්තට පස්සේ අපි ඒකත් එක්ක මේ එක දිගට අපේ ශරීරයේ ආත්මීය කොටසක් බවට පත් වෙලා ගියා. දැන් මෙන්න මේ தত্ত্বය නවකතාවෙත් කවියෙත් කෙටි කතාවෙත් සකල විද සාහිත්‍යාංගවල යම් ප්‍රමාණයකට නෙමෙයි අත්වශයෙන්ම සැලකිය යුතු ප්‍රමාණයකින් ඒ කලාත්මක බව කලාත්මක පරිසමාප්තිය පිළිබඳ තියෙන தত্ত্বය පිරිහිලා තියෙනවා. ඒ වගේම කවර ලෙසකින් හෝ නිර්මාණකරුවන් නිර්මාණකරණයේ නිමග්න වීම විශේෂම කවිය වගේ ශාස්ත්‍රයක් ගත්තොත් අර නවකතාව වල කවිය වෙනස්. කවියේදී තියෙන විශේෂත්වය තමයි මේ කවීන් හුඟක් දෙනෙක් Tamanට ප්‍රකාශ කරන්නට ඕන කිසියම් කාරණාවක් වෙනත් කිසිදු මාධ්‍යයකින් කියන්න බැරි දෙයක් තමයි කවියෙන් කියන්න මේ කට්ටිය කාව්‍ය ශාස්ත්‍රයට අවතීර්ණ වෙලා තියෙන්නේ. මේක මට්ටම් කීපයක් වෙනවා. දැන් හැම කලා නිර්මාණයකම සාමාන්‍ය මට්ටමේ ඉඳලා ඉතාමත්ම උසස් විශිෂ්ට තත්ත්වයක් දක්වා තියෙන දුරාවලියක් ඒකේ එහෙම තත්ත්වයක් අපිට තියෙනවා. ඒක පුරාතන කාලේ ඉඳලම කවිය ඒ තත්ත්වයේ තිබුණා. සාමාන්‍ය ජන කවියක් තමන්ගේ ආත්ම ප්‍රකාශන ජන කවියෙන් කිව්වා වගේම කෞසල වෙනි විදග්ධ කවින් රාහුල හාමුදුරුවනි විදග්ධ කවින් තමන්ගේ කවි ඉතාමත්ම විදග්ධ ලෙස ප්‍රකාශ කරා. මම කියන්නේ ඒ නිසා සමාජයේ පැවැත්මේ විවිධ ස්තරවලට ඒ කවිය එසේ පවත්වාගෙන යාම මම හිතන්නේ ඉතාමත්ම හිතකරයි. දැන් අපි මේ සැරේ උළෙලෙදිත් අපේ සපුද්දි සම්මාන උළෙලෙදිත් ඒකේ මුලෙලෙදිත් අපි ඒ වගේ කවීන්ගේ නිර්මාණ වලට විශේෂ ඇගයුමක් දුන්න මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට තමයි ඒ වගේ කවීන් ඇගයුම ලක් කරේ. දැන් මීට පෙර එහෙම එක කවියෙක් අගයන්න ගිහිල්ලා ඊට පස්සේ මම විවිධ ගර්හාවන්ට පවා මුහුණ දෙන්න සිද්ධ වුණා. මම ඒ කවියක් අද අපි සාකච්ඡාවට ගන්නම්. ඇත්ත වශයෙන්ම මේ කවිය මේ සාමාන්‍ය කාර්යාලයක වැඩ කරපු කාර්යාල කාර්ය සහායක වගේ තනතුරක කවියගේ තනතුරු ගත්කරු පමණ ඔබට කරුණක් නෙවෙයි කියලා කුමාරතුංග කිව්වා. එයාගේ தත්ත්වය අපිට අවශ්‍ය නැහැ. නමුත් මේ සමාජයේ වැඩි දෙනෙක් මේක හිතුවා. ඒ නිසා ඒ කවියාට විශාල මේ අවමානයක් ගර්හාවක් කරමින් ඒ කවිය හරියම දුර්මුඛ කරා. මේ වගේ තත්ත්වයක් යටතේ අපිට මේ වතාවේ සමාජයේ යම් කිසි විදියකට ආන්තිකරණයට ලක්වෙච්ච සමාජ ස්තරයක ඉන්න කවියෙකුගේ නිර්මාණයක් ඒවා කලාත්මක නිර්මාණ වශයෙන් අගය කරන්න ලැබීමම මම හිතන ඇත්තම සතුට කාරණයක්.
ඉතින් ඒ අතරෙම දැන් මේ අවුරුද්දේ අපේ ඇගයුමට ලක් කළ කවි දිහා බලනකොට විශාල පරාසයක් තියෙනවා. ඉතාමත්ම නවක කවියක් ඉඳලා මම හිතන්නේ දශක 4ක විතර වගේ අවුරුදු 40ක විතර කාව්‍ය පරීක්ෂයක් ඇති කවීන්ගේ නිර්මාණ එකට මේ ඇගයුමට ලක් වුණා. ඒකෙදී අපේ මේ විශේෂම ඉහළම ඇගයුමට ලක් වුණේ ඉරික ඉලපර්චි කවියාගේ තිබ්බත සඳ. මම හිතන්නේ අපේ බොහෝ දෙනෙක් එදත් අපි හමු වුණා, අපි කවිය ගැන කතා කරා, විශේෂයෙන්ම දිවා බවුලුව කියන කවිය වගේ දෙයකදී ඒක අපිට කොයිතරම් අදාළ වෙනවද? එක පැත්තකින් කාව්‍ය ශිල්පයේ වශයෙන් ඒකේ තියෙන ශිල්පීය ගුණාත්මක භාවය වගේම දෘෂ්ටිමය පැත්තෙන් අපි කියන්නේ අර සමාජ දිශානතිය අපිට සලකුණු කරනවා, දිශානතිය පෙන්눔 කිරීම වගේ දෙයක්. මම නම් අත වශයෙන්ම පෞද්ගලිකව විශ්වාස කරන්නේ කවිය කියන්නේ අහස් විමනක් නෙමෙයි. එය හැමතිස්සෙම අපේ ජීවිතේ, අපේ සමාජයේ අපි ඉන්න තැන අපිට පෙන්눔 කරන අපේ ඥානමය සහ ඒ සමාජ චින්තනයේ ධාරිතාවන් තවත් පුරුල් කරන්නා වූ මාධ්‍යයක් විදිහටයි මම සාහිත්‍යයේ ඇතුළු සියලුම කලාවන් දකින්නේ. සමහරවිට ශුද්ධ කලාවන් ඊට වඩා රාගධාරී සංගීතය වගේ දෙයක එක තියෙනවා. නමුත් ඒක උනත් යම් ප්‍රමාණයකින් අපේ අධ්‍යාත්මය අමතලා ඊට වඩා කිසියම් පුළුල් විපර්යාසයකට මානවයාගේ චිත්තසංතානය සුසර කිරීමක් කරන බව මත කරන්න බෑ. ඉතින් දැන් මෙතෙන්දී මට ඇත්ත වශයෙන්ම මේ පොදුවේ මේ කවි ගැන කතා කරනකොට මම ඒ වැකිය තියෙන තැන මේ සොයාගන්න උත්සාහ කරා. කාව්‍ය ශිල්පයක් ඇත්ත වශයෙන්ම. කාව්‍ය කියන්නේ ශිල්පයක්. අපි දැන් කියනනේ විවිධ ශිල්ප දක්වනවා කියලා කියන්නේ. සිද්ධාර්ථ කුමාරයා ශිල්ප දැක්වීම, අවිශිල්පය වෙන්න පුළුවන්. අවිශිල්පයත් ඒ වගේම ශිල්පයක්. මේක ශිල්පයක් වශයෙන් ලංකාවේ ප්‍රගුණ කිරීම ලංකාවේ ආරම්භ කරේ ඉතාමත්ම වැදගත් පරිශ්‍රමයේ දරුවේ මුනිදාස කුමාරතුංග පඬිතුමා. එතුමා කවි ශික්ෂාව කියන පොතත් විරිත්වැකිය කියන පොතත් දෙක සම්පාදනය කරන කවියේ අනිවාර්යයෙන්ම මම හිතන එක පරිශීලනය කළ යුතු දුෂ්කර ප්‍රබන්ධයක්. දැන් විරිත්වැකියේ තියෙන අර හෙළහවුලේ හෙළ භාෂා වාර ඔහු එක කියන ඉතාමත්ම සංක්ෂිප්ත ආකාරය වගේ දේවල් නිසා කෙනෙකුට එක සැරේටම මේකට දුරවබෝධ වෙන්න පුළුවන්. නමුත් ඒක ඇත්ත වශයෙන්ම හස්තසාර ග්‍රන්ථයක් වශයෙන් පරිශීලනය කළ යුතුයි කියලා මට හිතෙනවා. දැන් ඒකේ එකම කාරණයක් මම අද ඔබ සමග සාකච්ඡා කරන්නට තීරණය කරා. ඒක තමයි හද පබඳ සහ පද පබඳ කියන එක. දැන් පද පබඳ ඒ කියන්නේ නිකන් වචන ටිකක් ලියලා ඒ වචන ටික ඉදිරිපත් කිරීම කුමාරතුංග දැක්කේ පද පබඳක් විදියට. පද අපි මේ කියන්නේ versification. ඒ කියන්නේ පද ගැලපුම. පද ගලපන්න එකයි පද ගැලපුම තමයි මෙතන පද පබඳ කියලා කියවෙන්නේ. අපි වචන ඔක්කොම එකතු කරනවා. දැන් සමහර කවිවල මම දකින්න ওই தත්ත්වය. හැබැයි ඒ වගේම අනිත් පැත්තෙන් කියනවා අද හිස් වූ එකෙකු අද පමදක් කෙරමී කියා කෙරණියේ විහිළුය. ඒ කියන්නේ යාගේ හදවත පිරලා තියෙන්න ඕන. හදවතේ තියෙන්න ඕන ප්‍රකාශ කරන දෙයක්. හදවතේ ප්‍රකාශ කරන අරුතක් තියෙන්න ඕන. අන්න එහෙම හදවතේ තියෙන අරුත තමයි අත වශයෙන්ම තාමත්ම ඒක මනා ලෙස ප්‍රකාශ කිරීමෙන් තමයි ඒක හද පබඳක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් හදවතේ කිසිදු හැඟීමක් නැතුව හැඟීම් විරහිතව කිසියම් අර්ථ ශූන්‍ය දෙයක් ප්‍රකාශ කරන්නේ. ඊපස්සේ ඒක නිකන් පද ගොඩක් විතරයි. පද පමදක් කියන එක තමත්ම හොඳ වර්ගීකරණයක් ඔස්සේ කුමාරතුංග මේ කාරණය සාකච්ඡා කරනවා විරිත්වැකී කියන කෘතියේදී. ඒ නිසා මම කැමතියි අපේ මේ සබුද්ධි සමූහයේ ඉන්න කාව්‍යකරණයේ කාව්‍ය රස විඳීමේ ඉන්න අපේ රසික ප්‍රජාවට කියන්න හැකියාවක් තිබෙනවා නම් මේ පොත අරගෙන දවසට පිටුව හරි කියවලා බලන්න. මේක හුදෙක් මේ හෙළහවුල කියන යම්කිසි කුලකයට අයත් කෘතියක් කියලා එහෙම වෙන් කරනවා. මේක අපේ සාහිත්‍ය සමාජයට ලැබිච්ච ඉතාමත්ම වටිනා කෘතියක්. අත වශයෙන්ම කුමාරතුංගගේ කෘති අපිට උනත් විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ එහෙමටම නිර්දේශය කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ අපිට උගන්වපු විෂය මාලාවේ නොතිබුණාට අපි විශ්වවිද්‍යාලවල වැඩ කර සේවය කළ ඇතැම් ආචාර්යවරු පසු කාලය වෙනකොට 980 ගණන් වෙන විට තේරුම් ගත්තා කුමාරතුංග සහ පේරාදෙනියත් එක්ක ලොකු ගැටලුවක් තිබුණානේ. පේරාදෙනියේ සරච්චන්ද්‍ර සහ එහෙම ප්‍රශ්නයක් තිබුණා. එතකොට ඒ නිසාම මේ කුමාරතුංගගේ නිර්මාණ පිළිබඳ විශ්වවිද්‍යාලයට මේවා වැඩි සමීප කරගත්තේ නැහැ. නමුත් පසු කාලය වෙනකොට මහාචාර්ය කේ.නෝතරදාස, මහාචාර්ය පී.බී. මීගස්කුර, මහාචාර්ය ආර්ය රාජපුරණ වැනි පිරිස්
මේ කුමාරතුංගගේ සේවයේ තියෙන වැදගත්කම ලෝකෙට අනාවරණය කරා. විශේෂයෙන්ම කුමාරතුංගගේ කවියේ තියෙන මාහැන්ගේ මේ අරුත ආචාර්ය මේඝස්කූර කිහිප තැනකදීම වර්ණනා කළා. ඒක හොඳින් අගය කළා තියෙනවා. ඉතින් එතකොට කුමාරතුංග මගහරිමින් සිංහල කවියේ ගමනක් යන්න බෑ. ඔහු හෙළහවුල නියෝජනය කළ කියන එක හෙළහවුල කියන්නේ එහෙම නරක සංවිධානයක් නෙමෙයි. භාෂාව පිළිබඳ තියෙන නිර්වෘල් බව සකස් කරගෙන ජාතිය යම්කිසි ප්‍රබෝධයකට නිදහස කරා ගෙනියන පරාධීනත්වයෙන් මුදා ගැනීම. ඒ පරාධීනත්වයෙන් මුදා ගැනීමේ අංශයක් විදිහට තමයි ඔහු භාෂා පාරිශුද්ධතාවය සැලකුවේ. ඉතින් කොහොමද මේ කුමාරතුංග කාව්‍යකරණය සම්බන්ධයෙන් දුන්නු අදහස් ටික අපේ වර්තමාන પરම්පරාවට මේක සේන්දු වෙන්නේ නැහැ. යම්කිසි විදියකින් මේකේ මේ අඛණ්ඩත්වය සිඳිච්ච බවක් මට පේනවා. දැන් අපේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ තියෙන තරඟකාරී සටහන් කඩපාඩම් කිරීම නිසාද මන් දන්නේ කිසිදු ගුරුවරයෙක්වත් ශිෂ්‍යයෙක්වත් කුමාරතුංගගේ නිර්දේශ කරන කවිය ඇරෙනකොට ඔහුගේ පුළුල් සම්ප්‍රදානය දායකත්වය දිහා ඇස් ඇරලවත් බලන්නේ නැහැ. ඒතර අපි ඇත්ත වශයෙන්ම අර සමහර මේ මිත්‍යා කතාවක සඳහන් වෙන මට මතක නැහැ කතාව. ඒ ප්‍රේතයා ඉන්න නිදානයක් උඩ නමුත් හැමතිස්සෙම බඩගින්නේ. ඉතින් අපිත් ඇත්ත වශයෙන්ම මේක ලොකු නිදානයක් උඩ අපි ඉන්නවා. නමුත් අපිට මේ කවිය සම්බන්ධයෙන් තියෙන මාහැන්ගේ සම්පත් ටික අපේ ඇසුරට පත්ුනේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මම මේ පූර්වයක වශයෙන් කියන්නෙම හැදුවේ අපි හැම දිනාටම තියෙන ප්‍රශ්නයයි මූලික ස්වභාවය මෙන්න මේක. ඒ නිසා මම මගේ අපේ මේ සහෘද හිතවතුන්ගේ කාරුණ කෙල්ලීමක් කරනවා. පුළුවන් නම් කුමාරතුංග මුනිදාසගේ කවි ශික්ෂාව සහ විරිත්තකී කියන පොත් දෙක අරගෙන කියවන්නේ. ඒකේ ඇතුලේ තියෙන සමහර දේවල් අර්ථ ඒව විශ්වාස ඒ කියන්නේ ලියලා අපි ගන්න ගියොත් එළියට විශාල මේ අර්ථ රාශියක් ඒකෙන් අපිට මේ මත කරගන්න පුළුවන්. එතකොට මේ ඒ විතර නෙමෙයි කවියා සතුව තියෙන අභීත පෞරුෂය ගැන පවා ඔහු ඉතාමත්ම කියන දැන් සමහර වෙලාවදී කියනවා මේ එලි සමය වගේ දෙයක්. ඒක මේ එලි සමය කියන එක පිළිලයක්. ඒකට වහල් වීමෙන් කවිය විශාල මේ අනතුරකට ලක් වෙනවා කියලා. ඒක මේ ඒ එලි සමයේ තියෙන අනර්ථකාරී බව අපේ කවිය එක අවස්ථාවකදී කොළඹ කවියේදී සම්පූර්ණ මේ එලි සමය කියන ඒක සිරිගුණසිංහ කියන්නේ මේ ඒක මඩ බොරුවක්. ඒකේ ඉරුණ කියලා සිරිගුණසිංහ කියන්නේ. ඒකම තමයි කුමාරතුංග ඊට කලින් කියලා තියෙන ඒ අදහස. එතකොට මේ ඒක ඔහු කියන හරි අපූර්වට සමයනුව අග අකුර නියම පද පිළිවෙල හැර කරනට වෙයි විකර එයින් එලි පිළිලවැනි කවුතර එලි සමය කියන දේ කාව්‍ය නිමිති වෘක්ෂයේ වැඩුණු පිළිලයක් කියලා ඔහු කියනවා. එලි සමයේද යොදා අරුත නිසිලෙස පහදා රස සබඳ නුමුදා අබද කළ හැකි බෙද කවරදා. මේ එලි සමයට වහල් වෙලා උසස් ප්‍රබන්ධයක් කවදද අපි කරන්නේ? ඒක කරන්න බෑ. ලුහුව දිගු වී යයි ගුරු ලුහුබවට පෙරලෙයි පද පිළිවෙල බිඳෙයි එදෙහි නිසි රුව බියව සැඟවෙයි. මේක තියෙන සැබෑ රුව බිය වෙලා හැංගෙනවා. ලෙඩ වෙයි විහරණය රසයට යෙදෙයි මරණය ගත් පදය කැර ණය අකුර විරිතට එකම සරණය. මෙන්න මේ විදිහට සිංහල කවියේ තිබුණු සමහර ආවේනික දුර්වලතා මේ කවියෙන් අනුදත් මාර්ගවල තිබුණු දේවල් හරිම නිර්දයව සහ නිර්භයව ප්‍රකාශ කරමින් කාව්‍ය විචාරයට ඉතාමත්ම මනා මාවතක් විවර කරලා පෙන්වුවා. අවාසනාවට අපේ ලංකාවේ වැඩි දිනෙක මේ කුමාරතුංගගේ සත් මාර්ගය සමාජයට ඊළඟ පරම්පරාවට පවරලා දුන්නේ නැහැ. මේකේ තියෙන අරුතවත් බව කියලා දුන්නේ. ඒව සමහර කුලක වශයෙන් වෙන්වීම නිසා. එමට හරිම සතුටුයි දැන් මේ ආචාර්ය තමීර මංජු මේ සාකච්ඡාව ආරම්භයේදී කිව්වා මෙතන කුලක වශයෙන් අපේ කිසිදු කෙනෙක්ගේ අපේ එහෙම කල්ලිවාදයක් නැහැ කියන එක. මම ඇත්ත වශයෙන්ම මේ සබුද්ධි වැඩසටහන සමග සම්බන්ධ වෙන්නේ මටත් ලංකාවේ තියෙන සාහිත්‍ය කල්ලිවාදය පිළිබඳ ඉතාමත්ම නොපහන් සිතකින් ඉන්න පුද්ගලයෙක් මම. මම කිසිදු කල්ලියකට අයත් වෙන්නේ නැහැ. කිසිදු කල්ලියකට මගේ සමාජිකත්වයක් ඇත්තේ නැහැ. සාහිත්‍ය දෙස මම බලන ඉතාමත්ම නිවහල් ස්වාධීන මනසකින්. ඒ නිසා අර ගොවියාගේ හිතමිතුර ලම්කම් කියන වගේ මම මේ කිසිදු මේ කල්ලියක හිතමිතුරෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඇත්ත වශයෙන්ම සාහිත්‍යයේ තිබිය යුතු ප්‍රධානම ලක්ෂණයක් වශයෙන් තියෙන මෙන්න මේ ස්වාධීනත්වය. කිසිදු අල්ලිවාද ඒවන් නිසා සාහිත්‍යයේ සිද්ධ වෙන්න පුළුවන් ලොකු අනර්ථ. දැන් පියරද්දිනේ සහ හෙළාවුල නිසා සිද්ධ වෙච්ච ගැටුමෙන් ඇත්තටම සිද්ධ වුණ අනර්ථයක්. මේ වගේ මාහැන්ගේ මාණික්කය අපිට අහිමි වෙලා ගියා. හොඳයි මේක තමයි මගේ ප්‍රවේශය. දැන් අපි
ආවිකරණයේ යෙදෙන අය වශයෙන් ප්‍රමාණ වෙහෙසක් දරන්න වෙනවා. නයිසાર્ගිකව කාව්‍යයක් රචනා කරනවා කියන එකට වඩා ඒ ශිල්පයක් වශයෙන් එහි තියෙන ඇතැම් ගුණාංග ප්‍රගුණ කිරීම. කාව්‍ය ශිල්පයක් වශයෙන් ඒකේ තියෙන ලක්ෂණ අපි හඳුනා ගැනීම. ඒක එක පැත්තකදී මේ වගේ මඟ පෙන්වන න්‍යායාත්මක කරුණු ප්‍රායෝගිකව පෙන්වා දෙන කෘති ඔස්සේ අපිට ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි අපේ ඉකුත් පරම්පරාව. ඊට වඩා ජ්‍යෙෂ්ඨ පරම්පරාවගේ නිර්මාණ ලැබිව ආශ්‍රය කිරීම. ඒ නිර්මාණ ලැබිව ආශ්‍රය කිරීමේ උඩ තමයි ටීඑස් එලියට් කරනගේ සම්ප්‍රදාය කියන දේ ඒ ජීවමාන දෙයක් විදිහට අපිට එන්නේ. දැන් එසේ සම්ප්‍රදාය අවශෝෂණය කරගත් කවීන් කිහිප දෙනා ඇත්ත වශයෙන්ම ලංකාවේ තියෙන මං හිතන්නේ මොනවා හරි මේ තියෙන නොසලකිලිමත් භාවය හෝ නොසලකා හැරීම නිසා හෝ කවින් 3-4 දෙනෙක් මට තේරෙනවා ඔවුන්ගේ නිර්මාණ ඒ සාකච්ඡාවෙන් බැහැර වුණා. බැහැර වෙලා තෝරාගත් යම්කිසි නිර්මාණකරුවන් පිරිසක් ඔසවා තැබීම දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වෙන බවක් මට පේන තිබුණා. ඒකෙදි විශේෂම යටපත් වුණ කවියෙක් තමයි කවි දෙන්නෙක් වෙන මට මතක වෙනවා ශ්‍රීලාල් පොඩිකාර සහ දයාසේන ගුණසිංහ. මේ දෙදෙනා ඇත්ත වශයෙන්ම සිංහල කාව්‍ය සම්බන්ධයෙන් කරපු කෘති දෙකක් හෝ තුනක් ශ්‍රීලාල් පොඩිකාර ලිව්වේ. කණේරුමල් බකවත නොරජුන්ගේ අන්තපුරේ මේ කවි තුන. ඊට කලින් මුල්ම කලිතව නොරත රත හරි ඒ වගේ කවි පොතක් කියලා තුන මේ ඒකේ තරම් සාර්ථක කෘතියක් නෙමෙයි. නමුත් මේ කෘති සමාජයේ යටපත් වුණා. මම හිතන්නේ කිසි කෙනෙක් මේ කෘති සේවනය කරන්න නැහැ. මේ පුනර්මුද්‍රණ ආවේ නැහැ. දයාසන ගුණසිංහ රන්තටියේ කඳුළු නෝන්දිම් සිදුහත් ඒ කෘති දෙකම මම හිතන්නේ වැඩි දිනක ආශ්‍රයට ගිහිල්ලා නැහැ. ඒ කෘතිවල තිබුණු ඒ කාව්‍යමය චමත්කාරය ඒවයි තියෙන ගැඹීරත්වය ගැන මම අපේ කලින් වැඩසටහනේදී අපි සාකච්ඡා කරන නිසා මම නැවත දෙක පුනරුච්චාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අත් වශයෙන්ම දැන් ඒ කවීන්ගේ ඒ ජීවමාන උරුමය සිරිගුණසිංහ, අමරසිංහ සමරසේකර, ගමසේකර මේ කියන ප්‍රධාන කවින් තුන් දෙනාගෙන් පසුව එන දයාසන ගුණසිංහ මේ කවීන්ගේ උරුමය අල්ලගෙන ඒක ජීවමාන ක්‍රමෙන් ගෙනිච්ච කවියෝ ටිකක් අපිට මම හිතන්නේ අද හරිම දුර්ලභයි ඒක ප්‍රශ්නයක්. නමුත් ඒ මාර්ගය ආසන්න වෙමින් යන සමහර කවීන්ගේ නිර්මාණ අපේ විචාරක අවධානයට ලක් නොවීම සිංහල කවියේ යම් කිසි දෙයකට පරිහානියට හේතුවක්. ඔබ අහලා ඇති ගීත රචකයෙක් කියන තුව කුසුමපාල කියලා. තුව කියන තුවක්කුවඩුගේ කුසුමපාල. ඔහු පාවිච්චි කරේ තුව කුසුමපාල කියනවා. ඔහු ලියන මාතා කියලා කවියක්. මාතා කියලා කවි පොතක් ලියනවා. මේ මාතා කියන කවි පොතේ පෙරවදෙනම ඔහු කියනවා මේ අත්වශයෙන්ම සිංහල කවියට ලොකු මේ අනර්ථයක් සිද්ධ වුණා මේ අපේ වැදගත් කවියෝ ටික අපි නොතකා හැරීම නිසා. ඒ මාතා කියන කවියේ තියෙන මාතෘත්වය මව පිළිබඳ කේන්ද්‍ර කරගෙන ලියවෙන ආඛ්‍යාන හරිම ලස්සන කවි පොතක්. නමුත් මම හිතන්නේ අපි කාව්‍යකරණයේ යෙදෙන බොහෝ දෙනෙක් මේ රුව කුසුමපාලගේ පොතත් අපිට මගේ හරිච්ච පොතක්. ඉතින් ඒ වගේම තමයි අපේ ජීවමාන මේ කවියෝ කීප දෙනෙක් ගැන ඒකමයි මට කියන්න තියෙන්නේ. මෙන්න මේ කවිය අපි පොතකට අපි මෙන්න අවධානය යොමු කරමු. මේ කවියේ මාතෘකාව ජීවිතයේ සිතුවමක් වැනි නම්. ජීවිතයේ සිතුවමක් වැනි නම්. චිත්තරාණෙනි ඔබ ඇඳ සිතුවම මකා දමනාසේ මැකිය හැකි වේ නම් මගේ අතීතය. චිත්තරාණෙනි ඔබ නැවත අලුතින් සිතුවමක් පටන් ගන්නාසේ මටත් අලුතින් පටන්ගත හැකි නම් ජීවිතය නැවතත් මම වෙන තතක් වැනි හදවතක් ඇති බුදු කෙනෙක් වන්නේ. මම බෝපතක් වැනි හදවතක් ඇති බුදු කෙනෙක් වන්නේ. මොනතරම් අර්ථ සම්පන්න කවියක්ද. ඒ කියන්නේ කාව්‍යය තා සංක්ෂිප්තයි. මුළු සමස්ත ජීවිතය පිළිබඳ වැරදිච්ච ගොඩාක් තැන් සිත්තරයට පුළුවන් එක මකලා අලුතින් අඳින්න. එතකොට මේ ජීවිතය වැරදිච්ච කෙනා කියන සිත්තරනේ ඔබ අලුතින් එක පටන් ගන්නගේ මට ආපහු මේක පටන් ගන්න වුණා නම් මට හැකියාවක් තියෙනවා නම් මම කවුදද? මම වෙන තතක් වැනි හදවතක් ඇති බුදු කෙනෙක් වන්නේ. මම බෝපතක් වැනි හදවතක් ඇති බුදු කෙනෙක් නේ. බුද්ධත්වය කියන්නේ මිනිස්සුන්ට ළඟා විය හැකි ඉතා උපරිම ඉහළම තත්ත්වය. ඉතින් මේ මිනිස්යාට ජීවිතයේ මේව මකලා යලිත් සංස්කරණය කර ගැනීමට හැකියන මේක ජීවිතය පිළිබඳ මානවයාගේ సంతානය තුන සනාතන ප්‍රාර්ථනාවක්. සනාතන වේදනාවක්.
මේක කොතරම් සූක්ෂම ලෙස මේ සුදත් ගාමිණී බණ්ඩාර කවිය මේක අල්ලලා තියෙනවද? මම ඔහුගේ නම අවසාන වශයෙන් කිව්වේ මේ තමයි ඉතිහාසයේ වසන් වෙච්ච මායහඟි කාව්‍ය මාණික්ක සහ ඒ මාණික්කය වල උරුමකාරයන්ගේ ශක්තිය. ඉතින් එහෙම කවි ගණනාවක්ම මේ අපේ කාව්‍ය වංශයේ ගිලිහි ගියා. ඊට පස්සේ වෙනත් ව්‍යාජෝක්ති ගොඩක් වෙලාවට එනවට මෙන්න මේකේ තුන්වෙනි ඇසකින් ජීවිතය අවලෝකනය කිරීම. මේ කවියෙන් මගේ හැරුණේ ඇයි? ඒ ඔහුගේම තව කවියක් තියෙනවා මේක නෑ බොහොම සරල සිද්ධියක්. මේකේ තියෙන්නේ අසම්මත තුරුලිය. මහලු තුරු බඳ වෙලා වැළඳගෙන තුරුණු ලියවැල. මද පවන සමග මුකුළු කරන විටලියවැල. පොරවා බලන්නේද මහලු තුර. නැතහොත් නොදුටුසේ කරබාගෙන හිඳින්නේද. ලියවැල ලපලුපත් සලා සෙමෙන් කිති කවන විට මහලු තුර ඉවසාගෙන සිටින්නේද. නොයිසේව වියපත් ගතට එය නොදැනේද. තුරුණු ලියවැල මල් පලාපල පතන විට මහලු තුර ඉහළ ගුවනත අරුලකුණු සොයන්නේද. දැන් බලන්න මෙතන මේ ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ ජීවිතය, වයස් පරතරය සහ ඒ අතර තියෙන ප්‍රාර්ථනා සහ සංවේදීතා, ඒ අතර තියෙන නොගැලපීම මොනතරම් ලස්සන කාව්‍යමය සිතුවමකට නගලා තියෙනවද. දැන් අපේ කවියේ අපිට මගහැරුණු අඩවි, මගහැරුණු ඉසව් අතරේ මෙන්න මේ වගේ ශෝකාන්ත වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට දැන් ඒක තමයි මේ මම හිතන්නේ අපේ කාව්‍යයේ අපිට අර පරම්පරාවක් විසින් තවත් පරම්පරාවකට දෙන යෂ්ටිය මගහැරීම ගිලිහී යාම පිළිබඳ කියන ප්‍රශ්නය. මෙන්න මෙතන මේ ගිලිහී ගියාට පස්සේ කවියේ යම් කිසි විදිහකට අපිට පේන්න තියෙන ඕපපාතික බවක්. අතීත සම්ප්‍රදායක හේවණැල්ලක්, අතීත සම්ප්‍රදායක උරුමයක් අපිට බොහෝ විට හිමිවීමත් එක්ක සිද්ධ වෙන්නේ ඒක. දැන් අනිත් පැත්තේ මම අර එදා මගේ දේශනයේදීත් මම කිව්වේ කවියක් අනිවාර්යයෙන්ම సౌందర్యාත්මකව ඊ타ත්ම පරිසමාප්තිය විය යුතු වගේම ඒකේ තියෙන සමාජ දේශපාලන නැමියාව, සමාජ දේශපාලන දිශානතියත් ඊ타ත්ම අර්ථවත් වූ නව චින්තාවකින් අපේ ලෝකය වෙනස් කර ගැනීමට අවශ්‍ය ඒ මානසික එළඹුම ඒක ඇතුලේ තියෙනවා. දැන් සමහර කවි තියෙනවා ඒව ඇත්තටම මේ අද සංක්ෂිප්ත කවිය කියන දේ අපේ කවියන්ගේ ඊ타ත්ම මේ සුලභ සහ ආකර්ශනීය මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. මේක ඉතාමත්ම ප්‍රබල ලෙස පාවිච්චි කරපු කවින් හිටියා. ඒක කවියක් ලියනවා පෝරකයේ සිට. ඒක එක තැනක කියන්නේ එයා කවිය පෝරකයේ සිට. ඒතකොට ඒ කියන්නේ මරණයට එල්ලුම් ගහට නියමිච්ච කෙනෙක්. ජීවිතය අහසකි. දැන් මේ එල්ලුම් ගහට නියමිච්ච පුද්ගලයාට ජීවිතය දෙන්නේ අහසක්. ඒකේ සීමාමයිමක් නැහැ. ජීවිතෙත් එහෙමයි. යෞවනයේ මනරම් රැයක. ඒතර ජීවිතයක එයා එක පදාසියක් කරන ජීවිතය අහසක්. ඒක යෞන්වේ කියන්නේ අහසේ මනරම් රාත්‍රිය. ඔබ තාරකාවක්. බලන්න එකිනෙක ගලප ගන්න හැටි. මෙන්න සංක්ෂිප්ත කවියා මේ සති සම්පජාන බව. මනස සිහිනුවණින් කොහොමද මේව ගෙත්තම කරන්නේ හරි රටාවකට. ජීවිතය අහසකි, යෞවනයේ මනරම් රැයකි. ඔබ තාරකාවකි. ඒ රාත්‍රියේම කොටසක්. ඔබ තාරකාවක් මේ රාත්‍රිය තවත් ආලෝකවත් කරනවා. ඔහු මා උල්කාපාතයකින්. ෂණයකින් මම වායුගොලෙක් ගැටිලා දැවිලා පිලිසලා යනවා. මේ පෝරකයේ සිටින මනුස්සයාගේ චිත්ත ස්වභාවය. උට ජීවිතය සහ මරණය අතරත් අර ජීවිතයේ තියෙන ජීවිතය අනිත් ලාලසාව. අසක් මනරම් රැයක් තාරකාවක්. මේ සියල්ලත් එක්කම ක්ෂණයකින් ඔහුගේ ජීවිතය අහිමි වෙනවා. මේක අපිට දරන්න බැරි කම්පනයක්, දරන්න බැරි ආතතියක් අපිට ජීවිතය ඇතුළට උරුම කරනවා. එතන ඉඳලා තමයි අපි හිතන්න පටන් ගන්නවා. එතන ඉඳලා අපේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි බැරෑරුම් කවිය. නමුත් දර්ශනමය දිස් කියන කවියත් කාව්‍ය වැලිතලාවේ සැඟවිලගේ කවිය. ඔබේ කවිය අතිශයින්ම ප්‍රබල සමාජ දේශපාලන අරුතක් කිව්ව. හැබැයි දේශපාලන අරුත ඉතාමත්ම సౌందర్యාත්මක කියපු කවිය. දැන් මම මේ දර්ශන කීපයක් ගැන සාකච්ඡා කරේ. වර්තමානයේ වෙන විට අපිට මොනව හෝ අභාග්‍යයකට බොහෝ දේවල් අපිට අහිමි වුණා. ඒ කියන්නේ සාරවත් කාව්‍ය නිර්මාණ කළ කාව්‍ය කරුවන්, කාව්‍ය කවීන් අපිට මගේ හැරුණා. අපිට අපේ ඥාතීන් මගේ හැරුණා කියන්නකො. ඒකට අපි අනාථ භාවයටපත් වෙන වගේ දෙයක් වෙනව නේද? මට හිතෙනවා වර්තමානයේ වෙනකොට සිංහල කවියේ මෙන්න මේ අනාථ භාවය වෙන. හැබැයි මේ අනාථ භාවය අපිට ජයගත හැකි. මේක දුර්මුඛ විය යුතු දෙයක් නෙමෙයි. අපේ කවීන්ට මම හිතන්නේ
මේ නිර්මාණ ටික දැන් විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේ නම් හිතන්නේ පාසල්වල සිංහල උගන්වනවා කියලා කරන වැඩේ විතරනේ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම මැටි වැඩක් ඒක. දැන් ඒක මැටි ඇනිල්ල. දැන් මට උගන්වනකොට තේරෙන දේ තමයි ළමයා අහන්නේ ප්‍රශ්නෙට පිළිතුර. දැන් මේ සාකච්ඡා වගේ පුළුල් සාකච්ඡා කරන් පස්සේ අන්තිමේදී මගෙන් අහනවා සර් මේකේ විභාගෙට කොහොමද ලියන්නේ? මෙන්න මේ ලඝු මනස ඇවිල්ලා මේ උසස් පෙළෙන් මේක හැදුවා මේ සාමාන්‍ය පෙළ පන්තියේදී කරඹන්න ගත්තා ඊට පස්සේ ඒක උසස් පෙළේදී තවත් තරුණ විදියටම කරා සම්පූර්ණයෙන්ම ජනක ශක්තියෙන් තොර වන්ද පියදුණු පරම්පරාවක් සමාජයට එවලා තියෙන කලා අධ්‍යාපනය හරහා විශේෂම සිංහල අධ්‍යාපනයත්. ඒතකොට දැන් අදද මන් දන්නේ මේ කාව්‍යකරණයේ නියැලෙන වැඩි දෙනෙක් වාසනාවකට මේ සිංහල භාෂා අධ්‍යාපනය ඔස්සේ එහෙම මේ වල්මත් වෙච්ච පරම්පරාවක් නෙවෙයි කියන එක මම දන්නවා. ඒ දැන් මම හිතන්නේ ගොඩක් කවිවර්තත් එයාලා එහෙම මේ සිංහල ශික්ෂණය ඔස්සේ ආපේ ඉස්සර බිහි වුණා කවියෝ. ඉස්සර කවියෝ විමල් දිසානායක දයාසන ගුණසිංහ ඒ වගේ සමහර අය හැබැයි ගුණදාස සමරසේකර එහෙම නෙමෙයි. ඔහු වත්තන්ත වෛද්‍ය ශිෂ්‍යෙක්. නමුත් ඔවුන් මේකර ස්වාධීනව පුද්ගල හැදෑරීමක් ඔස්සේ කවියේ ඒ තත්ත්වයට ගෙනාවා. දැන් මේ ඔක්කොම දේවල් එක්ක මේ කවියේ තියෙන බැරෑරුම්කමයි දැන් මට මතකයි අපි මේ සාකච්ඡාවෙන් පස්සේ මට හමුුණ කීප දෙනෙක්ම කිව්වා සමහර කවියෝ දැන් විශේෂයෙන්ම මේ ඔය අපි සාකච්ඡාවට ලක් කර තිබ්බත සඳ කියන කෘතියේ සමහර නිර්මාණවල දැන් මට වුණත් ඒ ප්‍රශ්නේ දැනුණා බැලූ බැලමට මේ සමහර කවි අපිට මේ නිකන් දුරස්ත බවක් පේනවා නමුත් ඒකේ දෙවෙනි තුන්වෙනි වතාවට අපි ඒවා ටිකක් ඉවසිල්ලෙන් අපි කියවගෙන යනකොට අපිට පේන්න ගන්නවා අර අපිට කලින් එකවරටම නොපෙනුණු සමහර මේ කවිවල ඉතා ගැඹුරු අරුතක්. ඒ කියන්නේ දැන් ඉරික්කෙලි පාර්ශ කියන්නේ තත් වශයෙන්ම මේ සමාජ දේශපාලන සංසිද්ධි හරි අපූර්වට මේ කාව්‍යගත කරන්න උත්සාහ කර කවියෙක්. එක වෙලාවක ඔහු ලියනවා බණ්ඩාරනායක කෞතුකාගාරය ගැන කවියක්. මේ බණ්ඩාරනායක කෞතුකාගාරය ගැන කියලා මානෙතට පෙනෙන්නේ වැඩි වෙදෙනු වස්ත්‍රයක්. මේ එහෙම පෙන්නන මේ පිස්තෝලේ තියෙනවා වෙඩි වෙදිච්ච වස්ත්‍රය තියෙනවා ඊට පස්සේ මේ අවසානයේදී ඔහු කියනවා මේ දැන් මේ අපිට මේ එක පැත්තකින් සිංහල ජාතිකවාදී දේශපාලනේ ඉතාමත්ම තාර්කික අන්තයක සිද්ධ වෙච්ච ව්‍යසනයක් නෙමෙයි වෙන්නේ අන්තිමට කියනවා මම කොහොමද ලියන්නද බැනියමට කවි පෙළක් ඊට පස්සේ කියනවා කවිකුමට ලැබුණු පසු ජාතියට බැනියමක් අන්තිමට අපිට උනේ අපිට බැනියමක් හම්බ වුණා. හැබැයි අපේ ආත්මේ නැති වුණා. දැන් මෙන්න මේ වගේ ඒවා ඉතාලම කර්කශ. අර නෑ යම්කිසි අම්ලයක් වටන පස්සේ අර පොළවේ පදාසයක් පිලිස්සිලා යන වගේ අරේම දේශපාලනික වශයෙන් පදාසයක් දවි පිලිස්සී යන විදිහේ ජවයක් සහිත කවි. එක තැනකද ඔබ ලියනවා තවත් කවි පොතක උද්දච්ච කවියාගේ අවුලහෙවත් උද්දච්ච කවිය. කවියාගේ අවුලහෙවත් උද්දච්ච කවිය. විජය කුමාරතුංග නාදින්න තුවක්කරුවෙකු විසින් ඝාතනය කරයි. නාදින්න තුවක්කරුවෙකු විසින් ඝාතනය කරයි. ඒකම ලියලා. ඊට පස්සේ කියනවා මේක ගැන කියලා කවියා ඉඳගෙන මේ සිද්ධිය කියනවා. ඊට පස්සේ මේ කවියා මේක කියන NM ද කොල්වින්ද මූ අමන නළුවෙක්ද මේ සිමියොන් කියන තමන්ගේ ගෙදර ඉන්න සේවකයා තමන්ගේ මව කවියා මේ තුන් දෙනා. මේ තුන් දෙනාගේ දෙබස් කණ්ඩ එනවා NM ද කොල්වින්ද මූ අමන නළුවෙක්ද සමාජයෙන් ආව මේ දේශපාලන ව්‍යාපාරයේ හිටපු දැවැන්ත ආචාර උපාධි කරලා විශේෂ මාක්ස්වාදය ගැන ප්‍රාමාණිකත්වයක් දරපු මිනිස්සුත් එක්ක මේ නළුවෙක් කොහොමද මෙතන ඉන්නේ ඊට පස්සේ දැන් මේ විජය කුමාරතුංග මැරුවට පස්සේ සියලු දෙනා මේ සමාජයේ දෙහා අමුතු ඇසකින් බලන කවියා සැකකරුවෙක් බවට පත් කරනවා මානවයේ මේකලේ කෑගසන්නට සිතේ මගේ ගැති මෙනෙහි කර එකිනෙකා මාසොයයි දැන් කවියා හැමදාම සමාජ විවේචනයක් කරනවා ඒ නිසා සමාජ අනිත්‍යුන්ගේ සැකකරුව බවට පත් වෙන කවියා අවජාතක තුවක්කුවක් මෙහෙම පවක් කළ පමණට මේ දඬුවම සුදුසුද මට? ඇයි මාව සැක කරන්නේ? මාව සැකකරුවෙක් බවට පත් කරගන්නේ ඇයි? ඊට පස්සේ අන්තිමට කියනවා මේද අසිරිමත් දඬුවම කවියන් නැතිපතා විඳින උනුන් සමග එක්සිත් වෙත මෙමා කවර කවියෙක් වේද? හැමදාමත් කවියා සමාජයේ සැකකරුවෙක් බවට පත් වුණා. හැමදාමත් ඔහුට සමාජයේ චෝදනාවන් එල්ල වුණා. හැබැයි ඒ බහුතර සමාජ මතයත් එක්ක එකට läග්ගනම් මම මොන කවියෙක්ද? කවියාගේ අවුලහෙවත් උද්දච්ච කවියක්. මෙන්න මේව තමයි අත වශයෙන් ඉතාමත්ම බරපතල දේශපාලනික වශයෙන් තියෙන කවිවල තියෙන ඉතා සාධනීය ලක්ෂණ ටික. ඒතර ඒකෙම තව එකක් හරිම හොඳ වැදගත් කවිය මේ පොතේ තියෙන මේ තිබ්බත සඳ කියන එකේ දද දනට ඇය පහත් ශුද්‍ර කළ ඉත්‍රියකි. ඉත්‍රිය කියන ස්ත්‍රිය කෙනකින්
තෙද තියෙන මට කියව වැළඳ ගන්නේද එළඳ. ඒ තේජ බල සම්පන්න සමාජ වරප්‍රසාද මිනිසුන්ගෙන් අහන්නේ මම මේ කවිය වැළඳ ගන්න මම මේ ලඳ වැළඳ ගන්න. තොපට සක්කිලි එළියකි. තොපහෙලු අසූචිය දමන ලද වාචනයේ උකුල් තලයෙන් නැවි තබාගෙන හිස මුදුනේ මහා සඳලු පසු කරන මේ මන්දිරවල සඳලු පසු කරගෙන තොපගේ වසුරු අරගෙන යන මේ ලියට තොපේ අවමාන කරනවා. මලද පරලෝ නොයන ඇය නාරි තීර්ෂණිය බාලසාරිය අඳින සුනක තිලකය තබන සුනක තිලක කියන අර පහත් කුල රොඩේ ඒ ගාඩි වගේ අය වෙනම ඔවුන්ගේ අනන්‍යතාවය සඳහා තියෙන තිලකය ඒ කියන්නේ ගර්හිතයි ඒක. ඒ තිලකේ තියෙනකොට ඔවුන් යම් සමාජ කොටසක් කියන එක තේරුම් ගන්නවා. මේ මලද පරලෝ නොයන ඇය නාරි තිරිසනිය මැරුණට පරලෝකට යන්නවත් වරමක් ලැබෙන්නේ නැහැ. එතකොට අන්තිමදී උන් අවිටු හිවිබසෙහි පෞකාර වදන්වුව යෙදෙන්නේ ඉසුරුමත් මිනිස්කම නොතකමනි. අවිබසෙන් මේ අය ගැන මේ කිසි චිත්‍රණය කරන්න බෑ. මිනි පහන් නිල් නුවන් මිනි කොඬොල් රඹ ආදී වැනුම් දෙන උපමාද සැහැසි බස්හි පමණි. මේ හැම එකම ඊතලයක් වගේ මේ ස්ත්‍රිය පසාරු කරගෙන යනවා. සුරනරන් සතුටු වන කවිසිතක් ඇති කිවිඳ දිවාරෑ කවිලියා ලෝ සතන් වෙත යවන කවුද මේ නිරූඩා? කවුද? සුරනරන් සතුටු වන කවිසිතක් ඇති කිවිඳ දිවාරෑ කවිලියා ලෝ සතන් වෙත යවන. ඔබය පරසතු කුසුම ඇසල මස කොළඹ මල ඔබ ගනී ඇය ඇඳට ඔබ ගනී ඇය ඇඳට තබා බිම තබා අසුචිය. ඔබ එයා ඇඳට ගන්නවා. මේ අශෝක හන්දගම ඉතා සල්ලාලියෙක් ස්ත්‍රී දූෂකයෙක් විදිහට විකෘති කරපු නෙරුඩාගේ සැබෑ රූපය එරික්කලේ පරිච යලි මතු කරලා ගන්නවා. නෙරුඩා කියන ඉතා ප්‍රබල කාව්‍ය නිර්මාණ කරපු කවියෙක්. හැබැයි අවාසනාවට අශෝක හන්දගම මේක ඇල්බරෝඩා චිත්‍රපටයේදී ඉතාමත්ම කාමුක මේ කියන්නේ විශාල අපරාධකාරී බවට පත් කරනවා. බලන්න නමුත් එරික් මේ ඓතිහාසික යුක්ති ඉෂ්ට කරන හැටි. ඔබය පරසත්තු කුසුම ඇසල මස කොළඹ මල ඔබ ගනී ඇය ඇඳට බිම තබා අසූචිය. අසූචියට බිම තියලා ඇඳට ගත්තා. ඊට පස්සේ මෙයා මේ නඩුවෙන් මෙයා පිටුවාහල් කරනකොට කියනවා මමද දඬුවම් ලබන මනුලොවේහි නිදොස් පුත. හැබැයි මම නිදොස් මම දඬුවම් ලබනවා කවියෙක් නිසා. නගින්නේ මේ ඔබ සමග පිටුවහල් කළ නැවට. ඔය පිටුවහල් කරපු නැවට මමත් නගිනවා. මේක ඉන්න බෑ මට. දැන් බලන්න කවියට මේ දේශයේ පිළිබඳ මේ දේශයේ රජයන විකාරසහගත චින්තනය, සාහිත්‍ය පිළිබඳ විනිශ්චය, සමාජ විනිශ්චය මොනතරම් ප්‍රබල කලාප කවියෙකුට ස්පර්ශ කරන්න පුළුවන්ද? ඉතාමත්ම බරපතල ස්පර්ශය. ඒතර මේ එක පැත්තකදී දැන් අපිට මේ වර්ෂයේ ඇගීම ලක් කරන කෘති අතර අපේ අනිත් කවීන්ගේ නිර්මාණත් එක්ක බලනකොට මේ කවියේ තියෙන සුවිශේෂත්වය අර ඓතිහාසික කාව්‍ය විඥානය, කාව්‍ය උරුමයත් අපි එක දිගටම රැකගෙන ආපු එක. නමුත් ඒ එකම බලනකොට අපිට ලැබුණු ඒ කවි අතර අන් කවීන් අපි තෝරගත්ත මම හිතන නිර්මාණ 10කට වැඩි ප්‍රමාණයක් ඒ හැම එකකමත් තිබුණ දේ තමයි මේ කවීන්ට තමන් අනුද්දක් කාව්‍ය මාර්ගය පිළිබඳ යම් කිසි විදියක නිශ්චිත අදහසක්. තාමත්ම නිශ්චිත අදහසක් තිබුණා මේ ඒක දැන් විශේෂම අපි සාකච්ඡා කළා මේ මගේ මේක ෆෝන් එකට දාගත්ත එක පොත් ටික හොයාගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා මේ දෙවැනි එකට සමීර මතකද මේ අපි එක මෙතනට බලන්න. ඔව් සර්. අපි දෙවැනි මේ ඇගයුමට අපේ ලක්ුණේ ඇගීමට ලැක්ුණේ නඩේ දෙන්න. පොත් ටික ගත්තා මේ ටික සස්සරා වැහිලා යන. ටික අනෝ ඉතින් ටික සස්සරා වැහිලා ය මල්සරා. එතකොට මේ කෘතිය සමිත බී අටුව බන්දාල ඒකේ තියෙන ඉතා සාධනීය ලක්ෂණයක් වශයෙන් අපිට මම එදත් මේක පෙන්නවා නිදහස් කවිය විරිතකින් තොරව ස්වයං සිද්ධ විරිත කියන දේ මේක කියනවා මේ දැන් ජී.පී. සේනානායකගේ සිරිගුණසිංහගේ මහගමසේකර කියන කවීන් තිදෙනාගෙන් පටන් අරගත්තන් පස්සේ මේක ඉතාමත්ම සුන්දර ලෙස ඉතාමත්ම නිර්මාණශීලී ලෙස ගෙනපු සිව්වෙන්න තමයි පරාක්‍රම කොඩිතුවක්කු. ඊට පසුව මේ කවි මේ නිදහස් කවියේ ඒ ස්වයං සිද්ධ රිද්මය එක්තරා කාලයක් කුමාර හෙට්ටිආරච්චි කවිය ඉතාමත්ම හොඳින් ඔහුගේ මේ පොත්වල මුල් කාලයේ පොත්වල ඒක ඔහු අනුගමනය කරා. ඊට පසුව
අපිට මේ කාව්‍ය වංශයෙන් මෙන්න මේ කියන නිදහස් කාව්‍යයේ තියෙන අර රිද්මානුකූල කාව්‍ය ප්‍රකාශන රීතිය යම් කිසි විදිහකින් යටපත් වෙලා යනවා. මෙන්න මේ යටපත් වෙලා ගිය කාව්‍ය උරුමය යලි සොයාගෙන යලි නිර්මාණකරණයට යොදා ගැනීම කියන එකේ සුවිශේෂ කඩයිමක් සලකුණු වුණා සමිත බේ අටුවබන්දාලගේ මේ කෘතියේ. දැන් ඔහු හුඟක් කරන මේ ආඛ්‍යාන රූපී ලෙස අර පැරණි කවීන්ගේ නිර්මාණවල ඡායා මාත්‍රයක් පතිත වලා තිබුණට මොකද ඔහුගේ ස්වීය ප්‍රතිභාවෙන් ඒ කාව්‍ය හැඩගැස්වීමට දක්වපු උනන්දුව උද්‍යෝගය මම හිතන්නේ 2025 වර්ෂයේ සිංහල කවියේ කැපී පෙනෙන එක සුවිශේෂ ජයග්‍රහණයක්. මොකද අපි මේ කවි කීප වතාවක්ම කියවලා අපේ සමාජික සමීක්ෂණ මණ්ඩලයේ කීප දිනක් එක කතා කරලා සාකච්ඡා කරලා පොදු එකඟතාවයක් ඇතුළ ආවේ. අත්වශයෙන්ම කිසිදු අර්ථෝනෝමතික තීන්දුව මෙතන ආවේ නැහැ. හරිම සුහද තීන්දුව වශයෙන් කතා කරලා අපි ඒවට එළඹුණේ. ඒතර ඒ වැඩි දිනකගේ තිබුණා මේ කවියාගේ මෙන්න මේ කියන සුවිශේෂ සාධනීය ලක්ෂණය අපි සාකච්ඡාවට ලක් කරා. ඒක ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මෑත කාලෙක එක්තරා විදිහක මේ සිංහල කවියේ අර නිකන් අර මම කිව්වේ පද ගැලපීම කියන දේ විතරක් ගත්තනම් ඒ පද ගැලපීම කියන දේ මේ අර්ථය සමග එකට සම්මිශ්‍රණය වෙලා નિરાයවාදව નિરાයාසයෙන් ගලා යනා වූ කාව්‍ය රීතියක් බවට සකස් කර ගැනීම කියන தত্ত্বය සමිත බී අටුව බැන්දාලගේ ඒ කෘතියේ අපිට දකින්න තිබුණා. සමහර අනුභූති තවත් පරිසමාප්තියට පරිපාකයට පත් කර ගැනීමට උත්සාහ කරා නම් හොඳයි කියන එක දැනෙනවා. නමුත් සාපේක්ෂව ඔහුට අනාගතයේදී තවත් ජීවිත පරිඥානය සාහිත්‍ය නිර්මාණ දෙස් විදෙස් පරිශීලනය අතීත කාව්‍ය සම්ප්‍රදාය විශේෂ සමකාලීන අපේ ඉතා මෑත හිටිය මේ කාව්‍ය පෞරුෂ ඒ නිර්මාණ ටික අපි අධ්‍යයනය කරනවා නම් තවදුරටත් ඒ කවියේ ඉතා ඉහළ වර්ධනයකට එන්න පුළුවන්. මම හිතනවා දැන් අර යම්කිසි විදියකින් ඔය අනිත් නවකතාවේ යම්කිසි විදියක බිඳවැටීමක් තියෙනවා නම් ඒ ප්‍රවීණ කතුවරුන්ගේ පවා ඒ බිඳවැටීම තියෙනවා. හැබැයි කවිය ඒක එහෙම වෙන්නේ නැහැ. කවිය මන් දන්නේ ඒක නම් ඒ තරම් අර ශුද්‍ර වූ ඒ කියන්නේ එක්තරා විදියකට සීමා වෙන දීර්ඝ වශයෙන් නැතුව මේ කවි පන්ති වශයෙන් රචනා කිරීම නිසා වෙන්න පුළුවන්. ඒකේ තියෙන කලාත්මක පරිසමාප්තිය කලාත්මක ඒකාග්‍රතාව රැක ගැනීමට අපේ කවීන්ට එතන හැකියාව තිබුණා. ඊළඟට අපිට මේ මම පිළිවෙලින් කියන්න නැතත් විශේෂයෙන්ම තවත් නුවන් තොටවත්ත කියන කවියාගේ කවිවල තියෙනවා මේ ඔහුටම ආවේනික වූ ස්වයං නිරීක්ෂණයක් සහ ඒ ස්වයං නිරීක්ෂණය ස්වයං ප්‍රකාශනයක් විදිහට පත් කිරීම. ඒ ලක්ෂණය මම හිතන්නේ සිංහල කවියේ අපි අර පද ගැලපීම කියන එක தত্ত্বය එහාට ගිහිල්ලා එහෙම නැත්නම් ව්‍යාජ දාර්ශනික සංකල්පනා කියන ඒ බොරුවෙන් සිංහල කවිය මුදවා ගැනීමට යම්කිසි විදියකට සාර්ථක මැදිහත් වීමක් කරන්න පුළුවන් නිර්මාණ කරුවෙක් බවට නුවන් තොටවත්ත තමන්ගේ නිර්මාණවලදී ඔප්පු කරලා පෙන්වුවා මේ අවුරුද්දේ. ඒක විශේෂයෙන්ම මේ මම හිතනවා ඔහුට ඊටමත්ම හොඳ අනාගතයක් තියෙනවා. තවදුරටත් මේ අර සමීප නිර්මාණකරුවන් මම කියන්නේ ජී.බී. සරණකින් පටන් ගත්තන් පස්සේ නූතන කවිය නියෝජනය කළ දාර්ශනික සහ සමාජ දේශපාලන තේමා එක ස්පර්ශ කළ කවින්ගේ නිර්මාණත් තව ඇසුරු කරමින් ඔහුගේ නිර්මාණ දිවිය තව හඩව ගස්වා ගන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කළ විවිධ විදියට සුහර්ෂණී ධර්මරත්න ASNA සීනුවයි. දැන් ඒකේ මට සමහර තැන්වලදී තියෙනවා ඒ සමහර කවිවල අර මම කියන්න දෙයට වඩා නිකන් එහෙම නිශ්චිත වූ තැනකට එන්නේ නැහැ යම් සාරවත් ලෙස සහ දක්ෂ ලෙස භාෂාව හසුරුවමින් යම් හැඟීම් කලාපයන් අය චිත්‍රණය කරනවා. ඒ වැටෙම චිත්‍ර වශයෙන්ම චිත්‍ර කාව්‍ය ලක්ෂණයක් මට පේන්නේ. නමුත් එතෙන්දී අර කිවිඳිය සමහර අවස්ථාවලදී නම් දැන් අර විශේෂයෙන්ම අර ගඟ පිළිබඳ කරන කාව්‍යයේදී අර ප්‍රචණ්ඩව ගඟ එනවා යුවතියගේ සලුව ගඟ දිගේ ගසාගෙන යනවා. ඒකත් එක්කම
නිර්වත කියන දේ සම්බන්ධයෙන් සහ ඒක කවුරු හරි දැක්කනම් ඒ තියෙන ඇයට දරා ගන්න බැරි මේ ලැජ්ජාව ඒකත් එක අවමානයක් වශයෙන් ඇය හංගින දේ. ඒතකොට මේක අර පිරිමි සමාජයක ස්ත්‍රිය පිළිබඳ තියෙන මේ නොපෑහීම සහ මේ ඇගයුම් වල තියෙන යම් කිසි විදියක තියෙන අමනෝජ්‍ය භාවය මේ සියල්ලක්ම හරහා ඒ ස්ත්‍රියගේ ජීවිතය අහිමි වී යාම වෙනස් විදියක මං හිතන්නේ අන්න එතන තියෙනවා සුහර්ෂණීගේ කවියේ තියෙන අර මානව හරය. එහෙම නැත්නම් යම්කිසි අර්ථවත් වූ ධ්වනිතාර්ථයක් සහිත ඒ කාව්‍යකරණයට පිවිසීමේ ඒ කාව්‍යකරණය කිරීමේ පරිචය ඉතා හොඳින් පෙන්눔 කළ කිවිදියක්. නමුත් අර මං හිතන්නේ පසුගිය එක අවස්ථාවකදී සිංහල කවියේ ඔය මේ ග්‍රාම්‍ය වචන අරගෙන දුර වැඩි රිදුන් දේ කැප්පුමයි ඔය වගේ නිකන් තැනකට කවි ඇවිල්ලා සියලුම කවින් මේක එක විදිහක මෝස්තරයක් විදිහට මේ කවි මාර්ගයම අනුගමනය කරා. ඒ අනුගමනය කරගෙන ඉන්න අතරේ මේ කවි මාර්ගය වෙනස් කිරීමේ යම්කිසි විදියක ඉතාමත්ම හොඳ මැදිහත් වීමක් කරා කවියෙක් තමයි ආර්යවංශ රණවීර. දසවෙනි පිය ගැටය. එතකොට අර තව තැනක තියෙනවා මේ ගුරුළු භූමි අංගණයෙන් ගලාගෙන අන්ධකාරය ගලාගෙන එනවා. දැන් මේ අන්ධකාරය ගලාගෙන ගුරුළුගේ ජීවිතයේ දැන් අවසාන සැඳෑ සමයේ මේ ඔක්කොම අන්ධකාරය සන්ධ්‍යාව මේ ඔක්කොම කවියාගේ ජීවිතෙත් අන්ධකාරය. ඊට පස්සේ අවසානයේ කියනවා අංගණය වසාගෙන එන අන්ධකාරය තල්පත මත ගමන ඉක්මන් කරයි. බොහොම වේගෙන් මේ සම්මාන උළෙලට ලියන තරම් වේගෙන් නෙමෙයි. නමුත් මේ ගුරුළුගොමිත් දැන් තමන්ගේ ජීවිතයේ අවසාන මොහොත ඇතුලේ මෙන්න මෙතෙන්දී අර ලේඛකයෙක් තමගේ ජීවිතයේ මහලු විය මරණය මේ සියල්ලක් එක්ම ඔහුට ඇති වෙන යම්කිසි විදිහක සංශෝභයක්. හරි අපූර්වට කවියේ අරදින මේ ගැමි වහර එතකොට සාමාන්‍ය ප්‍රාථමික සරල අධ්‍යක්ීම් කලාප විනිවිද යන්නට එක වෙලාවකදී ඉතාමත්ම හොඳ මැදිහත් වීමක් කරන කවියෙක් තමයි ආර්යවංශ රණවීර. නමුත් අවසනාවට ඒ අර සමාජීය නැඹුරුවකින් තොරව මේ කවිය යම්කිසි විදිහකට වෙනස් ආකාශ පුෂ්පයන් බවට පත්වීමක් සිද්ධ වීමත් එක්කම සිංහල කවියේ විශාල මේ හිස් අවකාශයක කවිය අර සමාජීය නම්‍යතාවයකින් තොරව එහෙම නැත්නම් සමාජීය නැමියාවකින් තොරව නිකන් යම්කිසි විදියක මේ ව්‍යාජ දාර්ශනික ස්වභාවයකට පත්වීමේ ලක්ෂණයක් තිබුණා. මෙන්න මේ ලක්ෂණය මේ අපි මේ වතාවේ අපි තෝරාගත් කවිවලදී ඒක බොහෝ සෙයින් අඩු වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම සුහර්ෂණගේ ඒ කවිවල සමහර ඒවා ඔය තියෙන විදිහේ අර කාව්‍ය චිත්‍රයක් වශයෙන් එයක් තියෙනවා. නමුත් ඒක සමාජීය වශයෙන් එහෙම ලොකු තැනකට සාකච්ඡා කරන්නට වඩා කිවිඳියේ වෙනස් අර ප්‍රකාශන ලාවන්‍ය සහ එහි සුන්දරත්වයට ඉඩ දෙන තත්ත්වයක් යටතේ නැවත වතාවක් ලීනා අයිරින් හපුතන්ත්‍රී වැනි කිවිඳියක් විදියට රසික මොහන්දරම්ගේ කියන කිවිඳිය තමන්ගේ කවිවලදී අර ස්ත්‍රිය සහ ස්ත්‍රිය පිළිබඳ තියෙන කතිකාව ස්ත්‍රියගේ තියෙන පීඩාකාරී ස්වභාවයන් එක්තරා දුරකට මේ තරමක් කාව්‍යමය සංයමය කියන දේ ගැනත් හිතන්නේ නැති තරමට ප්‍රවේගවත් ලෙස ප්‍රකාශ කරන්න උත්සාහ කරලා තියෙන කිවිදියක්. මම කියන්නේ ප්‍රවේගවත් බව වරදක් නෙමෙයි. නමුත් මේ ප්‍රවේගය මැඩ ගන්න පුළුවන් ප්‍රවේගය කවිය ඇතුලෙන් තවත් ජව සම්පන්න කරන්න පුළුවන් කාව්‍ය ප්‍රකාශනයේ තීව්‍රත්වය කෙරෙහි සැලකිලිමත් වෙනවා නම්. මම හිතන රසිකට ඒ අභියෝගය ජය ගන්න සිද්ධ වෙනවා අනාගතයේදී. එහෙම වුණොත් මම හිතන්නේ ලීනා අයිරින් හපුතන්ත්‍රී ඉක්මවා යන මම හිතන්නේ වැඩි දෙනෙකුට ලීනා අයිරින්ගේ කවි මේ කියවන්න ලැබිලා නැහැ. අනේ මම මෙතෙන්දී මේ වරදවා හිතන්න එපා මේ කිසිම විදියකින් මම කැමති නැහැ මගේ පොත්පත් ගැන මේ ප්‍රචාරක කටයුතු කරන්න. නමුත් මම බැලුවේ මේ ලීනා අයිරින් හපුතන්ත්‍රී මටත් මග හැරුණාද කියන එක. ඒ සිංහල සත්‍යෙදී දෙසැම්බර් ඔව් වැඩි ඒ මගේ අතනුත් ඒ කිවිඳිය මගේ හැටලා තියෙනවා. ඒ පොත දැනට සොයා ගන්නත් නැහැ. වැඩි දෙනකොට මේ ඒ ලීනා අයිරින්ගේ මම හිතන්නේ රසිකටත් ලීනාගේ කවි කියවන්න ලැබුණාද කියන එක පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඇත්තම කවිය තවත් කවියෙකුගේ කෘති නොකියුවත් යම් කිසි විදියකින් ඒ අය නිකන් බොහොම මේ අධ්‍යාත්මිකව එක තලයකදී මේ කට්ටිය සංසාරික ඥාතීන් වගේ හමු වෙන අවස්ථා තියෙන වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සමීප ඥාතිත්වය එතන තියෙන්නේ. මම හිතන්නේ නම් රසිකට මේ පොත කියවන්න හම්බෙන්නේ නැතිවත් කියලා. කොහොම නමුත් මේ රසිකට ඒ කවියේ තියෙන ජවය
වෙනස් විදියක අර ඇතුළත යන දියවැලක් වගේ ජලාශය මතු පිට තියෙනවට වඩා ප්‍රචණ්ඩ දියවැල දියඹ ඇතුලේ කරකැවෙනවා. අන්න ඒ තරම් ජව සම්පන්න විදිහට මේ ගේන්න පුළුවන් කාව්‍යයේ තවත් අර මතු පිට තියෙන මතු පිටින් ඒක ප්‍රකාශ කරන්නේ නැතුව ඒක අභ්‍යන්තර වේගයක් විදිහට ගේනවා නම් එතකොට ඒක අපිට කාලාන්තරයක් අපේ මනසින් බැහැර නොවන කාව්‍යම අත්දැකීම බවට පත් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ තවත් විශේෂම අපි අර විශේෂ අගයුමක් ලක් කරා මේ ප්‍රියංවදා ගොඩගේ මම හිතන්නේ නවක නිර්මාණකරුවන් වශයෙන් නිර්මාණකරණයට එන අයට ඒකෙදි මම තෝරගත්ත සමහර නිර්මාණ කීපයක් මට මතකයි මේ ප්‍රියංවදා ගොඩගේගේ මම හිතන්නේ ආධුනික බවකින් තොර ආධුනික බවකට වඩා යම්කිසි පරිණත භාවයක ලකුණු මේ මුල් කාව්‍ය සංග්‍රහයේ අපිට දකින්න තිබුණා. මේ තෝරගත්ත කවියක් තියෙනවා මේ දාන කියන කවිය. යක්කු ගස්යන වේලේ තිත්ත කළුවර අස්සේ සත්තු හිමිහිට පාර පැන්නා. කොක්ක නැති දොර ලෑල්ලේ සක්ක පෙරලී ගිහින් කිරිස් හඬින් නංවාන ඇරුණා. ටක්කෙටම ඒ ආවේ උප්පොනෝනාගේ වාහේ තට්ටේ පානට හොඳට පෙනුණා. කොක්කු අරගෙන දුවපු පොඩි උන් විකිරි කලේ මොක්කු හරි පුරවන්ට ඕනෑ. දැන් මේ සමාජ අසම්මත මේ ජීවිත ඇසුර යම් කිසි විදියකට ඒවා ඇතුලේ තියෙන මේ ශෝකජනක බව වෙනස් ප්‍රාසාත්මක ලෙස ප්‍රකාශ කරන දරන උත්සාහ. මේ සමහර ඒවා අපිට මේවට ගුණද සමරසේකර නාට්‍ය දෙනකු පපඩන් නාට්‍ය කියලා. දැන් අන්න ඒ වගේ ගොරහැඩි ස්වභාවයකින් මතු පිටිම ප්‍රකාශ කරන්නේ නැතුව වෙනස් විදියකින් අත්දැකීම් කාව්‍යමය ස්වරූපයෙන් ප්‍රකාශ කරන නවක කිවිඳියක් විදිහට අය දරන උත්සාහයත් මම හිතන කවියේ යම් කිසි විදිහක සැලකිය යුතු සතුටු විය හැකි ලක්ෂණ වශයෙන් තියෙනවා. ඒ අතරේම අපි දැන් මම හිතන අපි අර ඉසඩ් අට මාදුරු ඔය කියන පොත ගන්න අපි සාකච්ඡා කරා. දැන් ඒකෙදි තමාට ආවේනික කාව්‍ය ප්‍රකාශන මාර්ගය තෝරා ගැනීම කියන එක සම්බන්ධයෙන් මගේ විශේෂ ගෞරවයක් මේ කවියට හිමි වෙනවා. මොකද ඔහු කිසිම කවියෙකුගේ කාව්‍ය මාර්ගය අනුගමනය කරන්නේ නැහැ. ඒකේ අනුකාරකයක් වෙන්නේ නැහැ. ඒක පිටපත් කරන්නේ නැහැ. තමන්ගේම ජීවන පුවත, තමන්ගේම ජීවන පුවත හැබැයි ඔහුට ආවේනික දෛනික භාෂාවක් නෙමෙයි. දෛනික සිල්ලර භාෂාවට වඩා එහා යමින් මෙල්ල කරගත්තා වූ භාෂාවකින් ඒ කාව්‍යකරණයේ නිමග්න වීම මම හිතන්නේ අපේ සෙසු කවියන්ටත් ඔහුගේ කවියෙන් යම් කිසි විදියක ඒ අනන්‍යතාවක් ගොඩනගා ගැනීම කියන එක හරිම වැදගත් කවියෙකුට. තමන්ගේ ඇඟිලි සලකුණ, ඇඟිලි මුද්‍රාව, ෆින්ගර් ප්‍රින්ට් එක අපි කොහොමද හොයාගන්නේ? මෙන්න මේක ඉතා වැදගත් කරුණක් වශයෙන් මම කියනවා. ඒ කවිවල සමහර ඒවා නම් නිමහම් ගුණයේ සමහර අඩුපාඩු මම දකිනවා. ඔහුගේ වෙන කවිවල තිබුණ තරම් ඒ කල්යල් අරගෙන නොලියු බවක් සමහර කවිවල තියෙනවා. මම හිතනවා ඔහු ලියන්නෙත් යම් කිසි හදිසි අවශ්‍යතාවයක් නිසා. ඒක නම් කවියෙක් කළ යුතු දෙයක් නෙමෙයි. ඒ වගේ තමන්ගේ තියෙන භෞතික අවශ්‍යතා සඳහා කාව්‍ය විලිදීමේ තරම් හොඳ කාරණයක් නෙමෙයි. ඒක ඊට වඩා ගෞරවයක් සහිත ව්‍යාපාරයක් වෙන්න ඕන. ඒ කෙසේ වෙතත් ඔහු බොහොම අභීතව තමාට ආවේනික කාව්‍ය මාර්ගය සකසා ගැනීම කියන එක පුද්ගල අනන්‍යතාවය සහ පුද්ගල ප්‍රකාශන රීතිය කියන දේ සම්බන්ධයෙන් තාමත්ම හොඳ අපි අනිත් අයටත් අවධානයට ලක් විය යුතු කාරණයක් වශයෙන් මම මේක කියනවා.